ඔයාලට සුබ දවසක්. අද මං අරන් ආවේ රසම රස කොරියන් රාමේන් එකක් අපේ බජට් එකට ගැලපෙන විදියට ඒ වගේම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඉතින් වෙනද වගේම මේ වගේ රසම රස රෙසිපි ඔයාලට try කරන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දැන් අපි බලමු අපේ රාමේන් එක හදන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. අපට රාමේන් නූඩල්ස් පැකට් එකක් අවශ්‍යයි. ඒ වගේම කැරට්, ලූණු කොළ, තක්කාලි, සෝයා සෝස් වගේම චීස් පෙත්තක් සහ බිත්තරයකුත් අවශ්‍ය වෙනවා. දැන් අපි මේ ටික කපා ගනිමු. මම එළවලු ටික කපා ගන්නකොට කොටුවට තමයි කපා ගත්තේ. දැන් නන්ස්ටික් පෑන් එකක් අරගෙන අපි තෙල් ටිකක් දාගෙන ඉමු. ඒ තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපාගත්තු සුදු ලූණු ටික එකතු කරගෙන හොඳට බැදෙන්න අරින්න ඕනේ. මේ පැකට් එකේ සෝස් පැකට් එකක් තියෙනවා. ඒත් මං සුදු ලූණු රසට කැමති නිසා සුදු ලූණු දාලා තමයි සෝයා සෝස් ගාලික් මික්ස් එක හදාගන්නේ. මේ ගානට රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි සෝස් හැඳි මේස හැඳි එකමාරක් එකතු කරගෙන ඉන්න ඕනේ. දැන් මේකට මම මිරිස් කෑලි තේ හැන්දක් දාගෙන ඉන්නවා. ඊළඟට රස අනුව ලුණු ටිකකුත් දාගන්න. අපි මේක හොඳට මික්ස් කරලා විනාඩියක් විතර මීඩියම් හීට් එකේ තමයි තියාගන්න ඕනේ. මේ ගානට සෝස් එක ඝන වුණාට පස්සේ අපි වෙන භාජනයකට දාගෙන ඉමු. දැන් මං නන්ස්ටික් පෑන් එක ලිපේ තියලා නූඩල්ස් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන හොඳට රත් කරලා තමයි මේ නූඩල්ස් එක තම්බ ගන්න ඕනේ. නූඩල්ස් එක ටිකක් තැම්බීගෙන එනකොට අපි බිත්තරයක් එකතු කරමු. ඊළඟට අපි කපාගත්තු තක්කාලි පෙති දෙකක් මේකට එකතු කරනවා. ඊළඟට අපි කපාගත්තු කැරට් ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් මේ රාමේන් එකේ තියෙන සෝස් පැකට් එක අපි එකතු කරගන්නවා. මේකේ ඔක්කොම එකතු කරගත්තට පස්සේ ගොඩක් සැරයි. මම ඒක නිසා භාගයක් එකතු කරගන්නවා. ඊළඟට අපි හදාගත්තු සෝයා සෝස් ගාලික් මික්ස් එකත් මේකට එකතු කරගන්නවා. දැන් අපි අරගත්තු චීස් පෙත්ත පොඩි කෑලි වලට කඩලා මේ විදිහට තියාගනිමු. මේක ටිකක් තැම්බුණාට පස්සේ අපි ඊළඟට එකතු කරන්නේ මේක තිබුණ චීස් පවුඩර් එක. මේ ගානට හොඳට තැම්බුණාට පස්සේ අපි මේක ලිපෙන් බාගමු. මම මේකට තව චීස් පෙත්තක් එකතු කරේ චීස් රස ගොඩක් වැඩි වෙන නිසා. මේ රාමෙන් එකේ රස තවත් වැඩි කරගන්න ඕන සොසේජස් මස් එකතු කරගන්න පුළුවන්. අපේ රාමේන් එක වෙන භාජනයකට දාගෙන මම තල ඇට ටිකකුයි ලූණු කොළ ටිකකුයි දාගත්තා. මේ රෙසිපි එක හරිම රසයි. ඔයාලත් ගෙදරදි හදලා බලන්නකෝ. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් මගේ YouTube channel එකට ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ රසම රස රෙසිපි එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.